මේ දවස්වල ගස්වල කොස් හැදීගෙන එන ගමන් තියෙන්නේ පොළොස් තමයි වැඩියෙන්ම තියෙන්නේ. කොස් ගෙඩියක් තෙවිලා ඒක කඩලා අපි මේ දවල්ට තම්බ ගන්න කියලා හදන්නේ. මාළු ටිකකුත් තියෙනවා. ඒකත් හොදි හදා ගන්න ඕන. කොස් ගෙඩිය මේ විදිහට කොටාලගෙන මම මේ කපලා තම්බන්න කියලායි හදන්නේ. ඒ ටිකත් ලිපෙන් තියාගත්තා. දැන් මං හදන්නේ මාළු හොද්දා. බලමු අද මං හදන්නේ මාළු ටික බැදලා හොදි හදන්නේ. ඉස්සෙල්ලා මාළු ටික හොඳට පිරිසිදු කරගෙන ඒකට ලුණු කුඩු ටිකක්, කහ කුඩුයි, ගම්මිරිස් කුඩුයි දාලා හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ තමයි මං තෙලේ දාලා වදින්නේ. මේ විදිහට මං මාළු ටික ඔක්කොම බැද ගන්න හදන්නේ. මෙන්න මේ ගානට වෙනකන් මම බැදගෙන මාළු හොද්ද හදා ගන්නයි හදන්නේ. මම මේ මාළු හොද්ද හදන්න ඉඟුරු, සුදු ලූණු, කරාමු නැටි 2-3ක්, කුරුඳු පොත්තක්, ගොරක කෑල්ලක්, කරපිංචා, බීරුණු ඩිංගක්, ගම්බිරිස් ටිකක් දාලා මම ওই ටික හොඳට කොටා ගන්නවා. මේ ටික හොඳටම කොටලා මාළු හොද්දට දාපුවාම හොඳ රසක් එනවා මාළු හොද්දේ. මේ තියෙන්නේ මම හොඳට මේ ටික කොටා ගත්තා. දැන් තෙල් සාච්චිය ලිපේ තියාගෙන ඒකට ඉඟුරුයි, සුදු ලූණුයි, වීලුණුයි, රම්පේ කරපිංචා, කුරුඳු පොතු චුට්ටක් දාලා ඉස්සෙල්ලා කොටාගත්තු වෙන ඩිංගම්ම ඉතුරු කරගත්ත කොටන්න කලින් ඒකෙන් ඩිංගක් මෙහෙම දාගෙන මිරිස් කුඩු තේ හැඳි දෙකක් දා ගන්නවා. 3-5 කුඩුයි ලුණු කුඩු ඩිංගක් දා ගන්න ඕනේ මිරිස් බදිනකොට. එතකොට අපිට කැස්ස එන්නේ නැහැ. බැදපු 3-5 කුඩුත් දා ගන්නවා. මේ ටික මෙහෙම තෙලේ ඩිංගක් බැද ගන්නවා. මේකට මම ඉස්සෙල්ලා කොටාගත්තු මිශ්‍රණය දැන් එකතු කරනවා. තක්කාලි ගෙඩියකුත් මම මේ විදිහට දා ගන්නවා. දැන් මාළු ටිකත් එකතු කරගෙන හොඳට කවලම් කරගන්න ඕනේ. දැන් මේකට මම වතුර ටිකක් එකතු කරගන්නවා. අර විදිහට ඉඟුරු සුදු ලුණු ඔක්කොම තැල් දාපුවාම මාළු හොද්ද උකු වෙනවා. ඒකෙන් හොඳ රසකුත් එකතු වෙනවා.
මේ තියෙන්නේ මම හදාගත්තු මාළු කරි එක. මම ඒවටම හරියන්න පොල් සම්බෝලෙකුත් කොටලා අරගත්තා. මේ තියෙන්නේ අපි හදාගත්තු දවල් කෑම එක. කුස්තම්බලා, මාළු හොදි, පොල් සම්බෝලා එක්ක කැකුළු හාල් බත්. ඔයාලත් හදලා බලන්න මේ විදිහට මාළු කරි එකකුත් හරිම රසයි.